මම ආයුර්වේද වෛද්‍ය විමලදාස උඩගෑරච්චි. මම අද ඔයගොල්ලන්ට කියන්නේ මේ පිළිහුඩු පලා ගැන. මේ පිළිහුඩු පලා කියන්නේ මේ හොඳ පලා වර්ගයක්. මේක මේ කියන්නේ මේ ඉස්සර ඉඳන්ම අපි කුඩා කාලේ ඉඳන්ම මේ පලා වර්ගය කනවා. මේක මේ ධනිස් සමාරුවට වාත අමාරුවට ඉතාම ගුණදායකයි. කවුරුවත් දන්නේ නැහැ මේවා මේ කනවා කියලා. කියන්නේ මේ ටික ගන්නකොටත් මම ඒක මොකටද ඕවා කන්නේ නැහැ නේද කියලා. හුඟක් අය. එතකොට මේකෙන් මේ කුඹුරු වල මේවා හැදෙන්නේ. කුඹුරු වල ගෝයන් කපුවට පස්සේ කුඹුරු වල හැදෙනවා. මේවෙන් මේ ධනිස් වල අමාරු වාත අමාරු ගොඩක් දුරට සුව වෙනවා. සීනි වලටත් හොඳයි. මේක තෙල් දාන්න හාල් මැස්ස ටිකක් බෙදලා අරගෙන හාල් මැස්සත් එක්ක තමයි තෙල් දාන්නේ. හරි රසයි මේක. මේක පිළිහුඩු පලා කියන්නේ. මේක මේ තෙත් කලාප කුඹුරු වල නම් ගොඩක් දුරට වැවෙනවා. මේ වියලි කලාප වල නම් අපි දැකලා නැහැ. තියෙනවද දන්නේ නැහැ. මේ පලා වර්ගය මේ හරි ලක්ෂණයි මේක මේ මල් ගස් වගේ. කියන්නේ මේක ඕගොල්ලන්ට මේ හොයාගන්න පුළුවන් ඔය මේ කුඹුරු වල ගෝයන් කප්පු කුඹුරු වල බලන්නකො මේ මුකුණෙන් නරව මේවත් එක්ක මේ පලා වර්ග එක මේකත් හැදිලා තියෙනවා මේ කුඹුරු වල. කොහිල කොටු වලත් මම දැකලා තියෙනවා. මීට වැඩිය ලොකුවටත් හැදෙනවා ගහ. මේක ඊටාම ගුණදායක මේ පැලෑටියක් ඖෂධයක් වශයෙන් නම් ගන්න නැහැ. මේක මේ පලා වර්ගයක් කෑමට ගන්න. මේ පරිප්පු වලට දාලා කෑමට මේක ගන්නවා. මේ ගොඩාක් අය මේ දන්නේ නැහැ මේ වගේ පලා වර්ගයක් තියෙනවා කියලා. මේ පලා වර්ගය ඕගොල්ලන්ට කන්න කියලා මම කියන්නේ. මින් ඉදිරියට මේවා හොයලා බලන්න. මේ පිළිහුඩු පලා කියලා තමයි ඉතින් කවුරුත් කියන්නේ. අපි මේ පලා වර්ගය අපිම හදන හැටි වීඩියෝ එකකින් ගෙනෙනවා හෙට. මේක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට තෙරුවන් සරණයි කියලා මම අදට නවතිනවා. ලයික් කරන්න කමෙන්ට් කරන්න කමෙන්ට් කරලා මේ මගේ මේ පැලෑටිය ගැන මේ පලා වර්ගය ගැන වැරද්දක් තියෙනවා නම් ඕගොල්ලන්ට මේ දාන්න.